අද ඉරිසියාව කොළඹ අවට වියලි තැන් තවමත් තෙම තිබේ. වගුම්පත් අතරින් වැසි මේසයක් දැනටමත් පැමිණි නිසා ක්‍රීඩා ආරම්භය 15 මිනිත්තු පමණ පසු විය. ප්‍රමුඛ අදහස ලෙස ශ්‍රී ලංකා කපිතාන් චාමරි අතපත්වතු තුස්ස ජය ගැනීමෙන් පසු අද වටේ පළමුව බෝල කිරීම තීරණය කළාය. ඇය පැවසුවේ මට මගේ බෝලකරු ඒකකයේ පිළිබඳ විශ්වාසයි යනුවෙනි. එමෙන්ම ඇය අද බේරගත යුතු අංශය ලෙසම බැටින් විභාගකරණයේ උත්සාහය වැඩි කිරීමට බලාපොරොත්තු බවද සඳහන් කළාය. ඉංග්ලන්ත කපිතාන් නෑත් අස්සිවර බ්‍රන්ට්ද සමාන අදහසක් පවසා මමත් පළමුව බෑට් කිරීම තෝරන්නෙමි යයි පැවසුවාය. ඒ අතර ඉංග්ලන්ත කණ්ඩායම තුළ කිසිදු වෙනස්කමක් නොකර ඇති බවද සඳහන් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කමක් කෙරුණා. ස්පින් බෝලර් දෙවිමි විහන්වා ඵලදායීව පිරිසට ඇතුළු විය. මේ වෙනුවට යාන්ත්‍රික බෝලරයෙකු වන අචිනි කුලසූරියට ඉවත්වීමට අවසර දෙන ලදී. ඒක නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් සංයෝජනයේ බෝලකරු සංඛ්‍යාව අඩු වී එකම සීම බෝලරයෙක් පමණක් ඉතිරි විය. පාර්ශ්වයන් දෙකම ඉදිරියට පූර්ව කොටසේ ඇති ආරක්ෂක අදාළ දිගයන් පිළිබඳව අවධානය යොමු කළාය. ශේම රේඛා මත දකුණු සහ වම කුඹුරු පැත්ත වශයෙන් උසස් කොටස් දෙකේ දිග වෙනස් බව සඳහන් විය. ලක්ෂ්‍ය ලෙස එක පැත්ත 56 මීටරයකින් වන අතර අනෙක් පැත්ත 63 මීටරයකි. පසුගිය තත්ත්වය අනුව ක්‍රීඩාව ආරම්භ වීම සහ තීරණය තුස්ස ජය ගැනීම අතර ඇති කාරකයන් පිළිබඳව වැඩිදුර විමසුමක් සිදු වූවාය. දිගුකාලීන වැසි බොහෝමයක් කොළඹව වටා අපේක්ෂා කරන අතර ඒවා අද රාත්‍රී කාලයේදී තවදුරටත් ප්‍රබල විය හැක.